අනෝම කිව්වා මට හොඳට මතකයි. අනේ මං හරි ආසයි කවදා හරි පොතක් ලියන්න තියෙනවා නම් කවි ලියන්නත් ආසයි කියලා. මං කිව්වා ඉතින් අපි ලියමුකෝ කියලා. ඊට පස්සේ ආකෝ හැබැයි මට ලියන්න පුළුවන්ද කියලා මං දන්නේ නැහැ කියලා. මං කිව්වා ලියන්න පුළුවන්ද කියලා දැනගන්න ලියන්න එපා. ඉතින් අපි ලියමු. ඊට පස්සේ වරින් වර කවි එව්වා. මට චුට්ටක් කවියක් ගැට ගහ ගන්න පුළුවන් කෙනෙක්. මම පුළුවන් විදිහට ඒව චුට්ට සකසමින් මෙහෙම වුණොත් හොඳයි කියලා යෝජනා කරා. ඊට පස්සේ මම දැක්කා අනෝමගේ ලස්සන කවි Facebook එකේ යනවා. මං ඉතින් ඇහුවා ඇයි මෙච්චර කල් අපරාධ ලියන්න පුළුවන්කම තියාගෙන නොලියා හිටියේ කියලා. ඇත්තටම ඊට පස්සේ මං දිගින් දිගටම දැක්කා එයාගේ කවි සමාජවල කවි සංගම්වල මේ හොඳම කාව්‍ය නිර්මාණයේ විදියට තේරිලා පැසසුම් ලබන අනිත් අයගේ විචාරය ප්‍රසාදය පිරුණු ප්‍රතිචාර මේ සේරම කරගෙන ගිහිල්ලා අවසානයේ ලස්සන කවි පොතක් එයාටින් නිර්මාණය වුණා. මම මේ අනෝමගේ දකින හොඳ තවත් ලස්සන ගතිගුණයක් තමයි හරි උනන්දුයි. පොඩ්ඩක්වත් පසුබට නැහැ. හැබැයි කිසි හදිස්සියක් නැහැ. කවි පොත පාඨක ප්‍රතිචාර ලැබමින් යනකොට හිමීට එයා ලස්සන පොතක් ලියන්න පටන් ගත්තා. ඒකත් කිසි හදිසියක් නැහැ. බුක් සේල් එකේ එනවා මේ කාලේ මෙහෙම ඉවර කරන්න ඕනේ. ඒ මොකුත්ම නැහැ. පුදුමාකාර විදිහට අම්මගේ තමන්ගේ භාර්යාවගේ කටයුතු වලට හරිම ආදරණීයව තල්ලු දෙන දරුවෝ ස්වාමි පුරුෂයෙක් මුණුබිරි මිනිබිරියන් ලැබීමේ වාසනාව ඇතිව එයා හරි ලස්සනට මේ පොතෙත් වැඩේ ඉවර කරගන්තා. ඉතින් මට හරි ආසයි ඒ 2010 ඉඳලා අද වෙනකොට අවුරුදු 15ක් ගෙවිලා තියෙනවා. බොහෝම නිවි හැනහිල්ලේ එයා එකින් එක එයාගේ ලස්සන ප්‍රාර්ථනාවන් ලස්සන උත්සාහයන් සඵල කරගෙන තියෙනවා දැක්කහම අනෝමා ඔබට හදපත්ලෙන්ම ඊළඟ නිර්මාණ වෙනුවෙන් මම ආසිරි පතනවා සුබ පතනවා.